හරිද පුතේ? ලියාගත්තද? 11 වෙනි පාඩම කියලා ලියලා අද දිනේ දාලා පටන් ගමු. අපි යන්න එහෙනම් පාඩමට. ඒ අතරේ ඔයගොල්ලෝ ලියා ගන්න. මේ ඉන්නේ බලංගොඩ මහානායක හාමුදුරුවෝ. හරි. අපි චුට්ටක් ඉගෙන ගමු කවුද මේ බලංගොඩ මහානායක හාමුදුරුවෝ කියලා කියන්නේ කියලා. බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හාමුදුරුවෝ කියලා කියන්නේ මේ බලංගොඩ මහානායක හාමුදුරුවෝ කියලා කියන්නේ මේ හාමුදුරුවන්ටම තමයි. බොහොම විශේෂ සුවිශේෂ ගුණයන් තියෙන බුදු සසුනට මහා ලොකු සේවාවක් ඉෂ්ට කරපු යතිවරයාණන් වහන්සේ නමක් ගැන තමයි අපි අද ඉගෙන ගන්න යන්නේ. උන්වහන්සේ උපත ලැබලා තියෙනවා 1896. පොඩ්ඩක් දිනේ හොඳට මතක තියාගන්න පුතේ. 1896 අගෝස්තු 23 තමයි. මම ලියන්න දෙනවා ඉස්සෙල්ලා හොඳට අහගන්න. හරි? 1896 අගෝස්තු 23 තමයි ඉපදිලා තියෙන්නේ. එතකොට හාමුදුරු කෙනෙක් සාමාන්‍යයෙන් හාමුදුරුවන්ගේ නමයෙන් මුලට තියෙනවා හාමුදුරුවන්ගේ ගමේ නම. එතකොට අපිට දැන් මතක නැත්තම් මේ හාමුදුරුවන්ගේ ගමේ නම මොකක්ද කියලා එතනින්ම මේ කිරිදිගල කියන ගම කියලා අමතක වුණත් බලංගොඩ කියලා ලිව්වහම ඇති හාමුදුරුවෝ ඉපදුනේ 1896 අගෝස්තු 23 බලංගොඩදී කියලා කිව්වා ඇති. එතකොට ඒ තොරතුරු ප්‍රමාණවත්. එතකොට මේ ගමේ නම මේ කෑල්ල නැති වුණාට කමක් නැහැ. හරි? එතකොට ගිහි නම තමයි උන්වහන්සේගේ විලියම් කියලා තමයි ගිහි නම තියෙන්නේ. අම්මගේ නම හීමැණිකේ. තාත්තගේ නම නාරංගොඩ ආරච්චිගේ මෙතිය සාමි. එහෙම නැත්නම් තව නමක් තියෙනවා මද්දුහාමි උක්වත්තගේ. මෙන්න මේ තාත්තගේ මේ හීමැණික කියන අම්මටයි ඉපදිච්ච පුතා තමයි විලියම්. ඉපදුනේ කවද්ද? 1896 අගෝස්තු 23. එතකොට ඔන්න 1896 අගෝස්තු 23 තමයි මේ කියන පින්වත් පුතා ඉපදිලා තියෙන්නේ. හරි. අපි මේ චුට්ට ලියාගෙන අපි තව ටිකක් ඉස්සරහට යමු. එතකොට අර මේ ඉස්සෙල්ලා මෙන්න මේකේ තියෙනවා කවියක්. මේ තියෙන්නේ මේ හාමුදුරුවෝ ගැන. ඉහත ගී පද වලින් කියවෙනුයේ අපේ රටේ වැඩ සිටි සුපේශල ශික්ෂාකාමී වියත් දේශාන්තරයන්හි බහුමානයටපත් බුදු සසුනට මහා මෙහෙවරක් සිදු කළ අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහානායක හිමියන් වහන්සේ පිළිබඳව. එතකොට මෙන්න මේ ටික ඉතින් මම ඕන නැති නිසායි මේ ටික තුන්හෙලේ මහා සංඝරාජයාණනි තුන් පිටකයේ විස රදානනි තුන් කල්ම දුටු ඍෂි වරයාණනි බවුන් වැඩූ මහා යෝගියාණනි තුගුල දැනයුත් මහා පඬිවර ගැඹුර ගුණයෙන් සදිස්සි සමුදුර බලංගොඩ ආනන්ද මෛත්‍රිය පවර සංඝ රළුනේ ඉර හඳද දනගසා නමදී ඔබට මේ දෙරණේ. ඉතින් ලස්සන පද්‍ය පන්තියක් තියෙනවා. එතකොට මේක ඕනේ මෙන්න මේ මෙතන ඉඳලා පටන් ගන්න බුදු සසුනට මෙන්න මම කලර් කරන තැන ඉඳලා ලියන්න පටන් ගන්නවා. බුදු සසුනට මහඟු මෙහෙවරක් ඉටු කළ අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී මහා හිමියන් වහන්සේ කියලා. මේ පිළිබඳව කියන කෑල්ලත් එපා. මේ කෑල්ලත් එපා. මෙන්න මේ කහ පාටින් කලර් කරලා තියෙන ටිකෙන් පටන් ගන්න. පටන් අරගෙන කහ පාට නැතුව මම වෙන පාට. හරි. මේ ටිකෙන් පටන් ගන්න. පටන් අරගෙන උන්වහන්සේ ඉපදිච්ච ගම, උන්වහන්සේගේ උපන් දිනය, ඊට පස්සේ අම්මගේ තාත්තගේ නම් මේව ටික ලියා ගන්න.
මිස් පොඩ්ඩක් උඩට ගන්න පුළුවන්ද? උඩට ගන්න කියන්නේ කොතනද? මෙහෙද? මේ ටිකද ඕන? නෑ මිස් මේ අර තියාගෙන කියන්නේ ඔය තියෙන උත්පත්තගේ. මිස් තව චුට්ටක් ගන්න පුළුවන්ද? තව චුට්ටක් ගන්න බෑ. එතකොට ඊළඟ ස්ලයිඩ් එක තියෙන්නේ. ඒක තාම කියලා දුන්නේ නෑනේ. එද පුතේ දෙවනිට ලියලා ඉවරයිද? ඔව්. ඔව් මිස්. මේ කවුද? කිත්මින කාර්කේ යන ගමන්ද කොහෙද කිව්වනේ? කිත්මින ඔයාලට ලියා ගන්න බැයි නම් මම රෙකෝඩින් එක එවන්නම් පුතේ. හරි. 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 අනිත් අය එහෙනම් ලියලා ඉවරයි. අපි යමු ඊළඟ එකට. හරි. කවුරුත් ලියන්නේ නැහැ කියලා දෙන කල්. ඊළඟට ඔන්න දැන් මේ හාමුදුරුවන්ගේ ගිහි කාලෙදී අම්මා මිය යනවා. දැන් දරුවව රැක බලා ගන්න කෙනෙක් නැති වෙනවා. ඊට පස්සේ පොඩි කාලෙදීම අම්මා මැරුණාට පස්සේ කවුරුත් නැති හින්දා යසෝහාමි කියන ලොකු අම්මා මේ ළමයාව හදා ගන්නවා. ටික කාලෙකට ළමයාට අම්මා වෙනවා. ඊට පස්සේ ඔන්න බලංගොඩ මේ කිරිදිගල කියන ගමේ කතෝලික පාසලක් තියෙනවා. මෙන්න මේ කතෝලික පාසලෙන් තමයි බලංගොඩ රජයේ කුමර විදුහලේ අධ්‍යාපනය ලබනවා කුඩා කාලේ.
ඊට පස්සේ වලිසිංහ හරිස්චන්ද්‍ර මැතිතුමා මේ කාලේ බලංගොඩට යනවා. එතකොට වලිසිංහ හරිස්චන්ද්‍ර මැතිතුමාගේ දේශනවලට සවන් දෙන්න අවස්ථාවක් ලැබෙනවා. එතකොට මේ වලිසිංහ හරිස්චන්ද්‍ර මැතිතුමාගේ දේශනවලට සවන් දීලා ජාතික හැඟීම නැත්තම් රට ජාතිය ආගම පිළිබඳ බොහොම කැක්කුමක් නැත්තම් හැඟීමක් ඇති වෙනවා. ඊට පස්සේ මේ කාලෙන් පස්සේ 1911 මාර්තු 2 වෙනිදා දෙනිහේනේ සීලානන්ද තෙරුන් වහන්සේ ආචාර්යත්වයේ ඒ කියන්නේ ආචාර්ය උපාධ්‍යාය කියලා දෙන්නෙක් ඉන්නවනේ පැවිදි කරවනකොට. එතකොට මේ දෙනිහේනේ සීලානන්ද හාමුදුරුවෝ තමයි ආචාර්ය වරයා බවට පත් වෙලා තියෙන්නේ. පැවිදි බිමට ඇවිල්ලා පැවිදි නම තමයි බලංගොඩ සරණ ගවේෂී කියන නම. බලංගොඩ සරණ ගවේෂී කියන නම තමයි පැවිදි නම. ඊට පස්සේ 1916 ජූලි 14 බලංගොඩ ඕලුගහ කියන උදකුක්කේප සීමා මාලකය. උදකුක්කේප සීමා මාලකය කියලා කියන්නේ පුතේ සම්පූර්ණයෙන් වතුරෙන් වට වෙච්ච. හිතන්නකෝ බෝට්ටුවක් තියෙනවා කියලා වතුර මැද නැත්තම් වතුර මැද තියෙන පොඩි දූපතක් තියෙනවා. අන්න ඒ වගේ තැනක තමයි මේ උපසම්පදාව සිද්ධ කරන්නේ. සම්පූර්ණයෙන් ගොඩබිමත් එක්කලා සම්බන්ධ නැති තැනක. වටේටම වට වෙලා තියෙන්න ඕනේ ජලය. හරි? එතකොට සම්පූර්ණයෙන් වතුරෙන් වට වෙච්ච දූපතක් වගේ තැනක තමයි මේ ඕලුගඟ උදකුක්කේප සීමා මාලකය. උදකුක්කේප සීමා මාලකය කියලා කියන්නේ මේකයි. සීමා මාලකය කියලා කියන්නේ මේ උපසම්පදාව සිද්ධ කරන ස්ථානයට. එතකොට මේ උදකුක්කේප සීමා මාලකය කියලා කියන්නේ සම්පූර්ණයෙන් වතුරෙන් වට වෙච්ච තැනක ගොඩබිමට සම්බන්ධ නැති. එතකොට මෙන්න මේ ඕලුගඟ උදකුක්කේප සීමා මාලකයේදී 1917 දී උපසම්පදා වෙනවා. හරි. මේ ටිකත් ලියාගමු. මේ ටික මම ඔයාලගෙන් පාඩම් ගන්නවා. ඒක නිසා ඉස්සෙල්ලාම ලියා ගන්නකෝ. අපි මේක මතක තියාගන්නත් ඕන. හරි ලියන්න පටන් ගන්න.
මිස් චුට්ටක් පහලට ගන්න පුළුවන්ද පැවිදි නම පේන්නේ. හරිද පුතේ? හරි. ඉවරයිද පුතේ? අමීෂ් ඉවරයිද? ඔව් මිස්. දෙව්නිත තාම ලියනවද? මිස් අන්තිම වාක්‍යෙ. ලියන්න. ඉවරයිද? දෙව්නිත? ඔව් මිස්. හරි. ඊළඟ එකට යන් හැමෝම ඉවරද නේද? හරි. ඊට පස්සේ දැන් ඔන්න උපසම්පදා වුණා. ඕලුගහ ගඟ උදකුක්කේප සීමා මාලකයේදී උපසම්පදා වුණා. උපසම්පදාවෙන් අවුරුදු දෙකකින් පස්සේ අර මුලින් තිබිච්ච මුල් නම මොකද්ද? මේ පැවිද්දේදී ලැබිච්ච නම තමයි බලංගොඩ සරණ ගවේෂී නම. බලංගොඩ සරණ ගවේෂී කියන නම උපසම්පදාවෙන් පස්සේ අවුරුදු දෙකකින් පස්සේ බලංගොඩ ආනන්ද මෛත්‍රී කියලා භාවිතයට ගන්නවා. ඊට පස්සේ
උන්වහන්සේ පාලි සංස්කෘත සිංහල ඉංග්‍රීසි වගේ ඉගෙන ගන්න පාසලකට එහෙම නැත්නම් පිරිවෙනකට ගියේ නැහැ. ගුරු හාමුදුරුවන්ගෙන් තමයි මේ පාලි සංස්කෘත සිංහල ඉංග්‍රීසි කියන විෂයන් ටික ඉගෙන ගත්තේ. ඊට පස්සේ ඉංග්‍රීසි භාෂාව ගැන දැනුම දියුණු කරගෙන කොළඹ ආනන්ද විද්‍යාලයේදී 1919 ආනන්ද විද්‍යාලයට වැඩම කරනවා. 1922 දී ගුරුවරයෙක් බවට පත් වෙනවා ආනන්ද විද්‍යාලේ. ඉංග්‍රීසි භාෂා දැනුම දියුණු කරගන්න තමයි ආනන්ද විද්‍යාලයට යන්නේ. ගිහිල්ලා 1919 දී ආනන්ද විද්‍යාලේ දී ඉංග්‍රීසි භාෂා දැනුම ලබාගෙන ඊට පස්සේ 1922 දී ආනන්ද විද්‍යාලයේම ගුරුවරයෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ නාලන්ද විද්‍යාලයේත් මේ වගේ අවුරුදු දෙකක් උන්වහන්සේ ගුරුවරයෙක් විදිහට සේවය කරනවා. ඊට පස්සේ නාලන්ද විද්‍යාලයේ ආපදාන සෝබිනී ප්‍රඥා කියන ආදර්ශ පාඨය මේ විද්‍යාලයට ඒක සහ මේ විද්‍යාලයට නම ලැබුණේ උන්වහන්සේගේ උපදේශ පරිදි තමයි. නාලන්ද විද්‍යාලය කියන නමයි මේ ආදර්ශ පාඨයයි දෙකම ලැබිලා තියෙන්නේ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවන්ගේ උපදේශ පරිදි. හරි. මේ ටික හිතට අරගෙන ලියා ගන්න. අපි මේ ටික මතකයෙන් කියන්න පුළුවන් විදිහට මතක තියාගන්න ඕනේ. හරි. තියාගන්නකෝ.
ඉවරයිද පුතේ? මිස් තාම ලියනවා. මේක රෙකෝඩින් තියෙනවද? හරිද පුතේ? ඉවර වෙලාද ඔය ඉන්නේ? හැමෝම ඉවරයි නේද?
අද්ද නැතුව ඉන්න ඉවරයිද? ඔව්නේ. හරි. අපි යන් ඊළඟ එකට. ඊට පස්සේ මේ හාමුදුරුවන්ගේ විදේශ මේ ධර්මදූත සේවය ගැන කතා කරමු. ඊට කලින් මට හිතෙනවා මෙන්න මේ ටික අපි චුට්ටක් බලාගෙන ඉමුද කියලා. විදේශ ධර්මදූත සේවයට කලින් මෙන්න මේ ටික. හරි. අනිත් ටික දැන් අපි එහෙම ඊළඟ දවසට හරි යන් ඒ ටිකට. මෙන්න මේ ටික. හරි. දැන් ඕගොල්ලෝ මේ වෙනකන් ලියාගත්තු ටිකෙන් අනිත් විශේෂ දේවල් නෙමෙයි මෙන්න මේ ටික. මේ ටික මතක තියාගන්න ඕනේ. මම විනාඩි 10ක් විතර දෙන්නම්. පොඩ්ඩක් බලා ගන්න පුතේ. ආමුදුරෝ ඉපදුනේ 1896 අගෝස්තු 23 බලංගොඩදී කියලා කිව්වත් ඇති. කිරිදිගල කියන එක නම අමතක නම් බලංගොඩ කිව්වත් ඇති. එතකොට ගිහි නම විලියම්, මවගේ නම හීමැනිකා, පියාගේ නම මද්දුහාමි කියලා කිව්වත් ඇති. නැත්නම් ඔයාට මතක හිටින්න මෙතියස් කියලා මෙතියස් හාමි හරි මද්දුහාමි හරි දෙකෙන් එකක්. ඔයාට මතක හිටින එක නමක් කිව්වහම ඇති හොඳටම. හරි? ඊට පස්සේ අර කතන්දරේ මතක තියාගන්න ඕනේ. අඩු වයසේදීම කුඩා කාලේදී මම්මා මිය ගියා. ඊට පස්සේ ලොකු අම්මා තමයි බලාගත්තේ. ලොකු අම්මගේ නම මතක නම් කිව්වට කමක් නැහැ. නැත්නම් කමක් නැහැ ලොකු අම්මා කියලා කිව්වහම ඇති. ඊට පස්සේ අධ්‍යාපනය ලැබපු පාසල් දෙක මතක තියාගන්න ඕනේ. බලංගොඩ කිරිදිගල කතෝලික විද්‍යාලය සහ බලංගොඩ රජයේ කුමර විදුහලේ ඉගෙනුම ලැබලා තියෙනවා. ඊට පස්සේ වලිසිංහ හරිශ්චන්ද්‍ර මැතිතුමාගේ දේශන වලට සවන් දීලා රට ජාතිය කෙරෙහි හැඟීමක් ඇති වුණා කියලා කිව්වත් කමක් නැහැ. ඒක නැතත් කමක් නැහැ. ඊට පස්සේ 1911 පැවිදි වෙච්ච එක 1911 මාර්තු 2 කියන එක මතක තියාගන්න ඕනේ. කොහෙදිද? දෙනිහේනේ ශ්‍රීලානන්ද හාමුදුරුවන්ගේ ආචාර්ය මත්වය ඇතිව ඊට පස්සේ මුලින්ම හම්බෙච්ච පැවිදි නම බලංගොඩ සරණ ගවේෂී කියන නම. ඊට පස්සේ 1916 11 ඊට පස්සේ 16 තමයි උපසම්පදා වෙන්නේ. හරි? 1911 පැවිදි වෙනවා. හොඳට මතක තියාගන්න ඕනේ අවුරුදු දෙක. ඊට පස්සේ 1916 මාසේ නැතත් කමක් නෑ පුතේ. 1911 පැවිදි වුණා කියලා කිව්වහම ඇති. මාසේ මතක නැත්තම් ඔක්කොම මාස ටික මතක තියාගන්න බැයි නම් 1916 ඕලු ගඟ උදකුක්කේප සීමා මාලකයේදී උපසම්පදා වුණා කිව්වහම ඇති. කුඩි 14 කියන එක මතක තියනවා නම් හොඳයි. මතක නැත්තම් ඒක කියන්න ඕනේ නෑ. මම මේ කියන්නේ ඔයගොල්ලෝ මතකයෙන් කියන්න ඕනේ දේවල් ටික. හරි? මොකද මේ හාමුදුරුවෝ ගැන කෙටි සටහනක් ලියන්න ආවොත් ඕගොල්ලෝ මතකයෙන් ලියන්න ඕනේ. ඊට පස්සේ මේ හාමුදුරුවෝ උපසම්පදාවෙන් අවුරුදු දෙකකින් පස්සේ පුතේ බලංගොඩ ආනන්ද මෛත්‍රී කියලා නම වෙනස් කරගත්තා. මුලින් හම්බ වෙන නම බලංගොඩ සරණ ගවේෂී. ඒ නම වෙනස් කරගන්නවා අවුරුදු දෙකකට පස්සේ උපසම්පදාවෙන් අවුරුදු දෙකක් ඒ කියන්නේ 1916න් පස්සේ 18 දී තමයි. හරි? අවුරුදු දෙකකට පස්සේ උපසම්පදා වෙත් තිබිච්ච නම නැත්නම් පැවිදි වෙනකොට තිබිච්ච නම වෙනස් කරලා බලංගොඩ ආනන්ද මෛත්‍රී කියලා නම වෙනස් කරගන්නවා. ඊට පස්සේ ඒකෙන් පස්සේ කියන්න පාලි සංස්කෘත සිංහල ඉංග්‍රීසි කියන විෂයන් ටික ඉගෙන ගන්න වෙන කොහෙවත් ගියේ නැහැ. තමන්ගේ ගුරු හාමුදුරුවන්ගෙන්ම තමයි ඉගෙන ගත්තේ. ඊට පස්සේ ආනන්දේ ඉස්කෝලේ කොළඹ ආනන්දේ ඉංග්‍රීසි භාෂාව දියුණු කරගන්න 1919 දී කොළඹ ආනන්දයට ඇතුල් වෙනවා. ඊට පස්සේ 1922 දී ගුරුවරයෙක් බවට පත් වෙනවා කොළඹ ආනන්ද විද්‍යාලයේම. ඊට පස්සේ කොළඹ නාලන්ද විද්‍යාලයේත් අවුරුදු දෙකක් ගුරුවරයෙක් බවට පත් වෙලා සේවය කරනවා. ආපදාන ශෝභිනී කියන ඒගොල්ලන්ගේ ආදර්ශ පාඨය මේ හාමුදුරුවෝ විසින් තමයි සකස් කරන්නේ. ඒ වගේම නාලන්ද විද්‍යාලයට නම ඇතුළත් කරන්නේ මේ හාමුදුරුවෝ. ඔන්න ඔය ටික මතක තියාගෙන මට කියන්න ඕනේ. හරි? විනාඩි 10ක් දෙන්නම්. දැන් වෙලාව පුතේ 8:25යි. හරි? 8:35 වෙනකොට ඔය ටික කියන්න ලෑස්ති වෙන්න ඕනේ. පොත බලන්න බෑ, හොර වැඩ කරන්න බෑ. මොකද හොර වැඩ කරොත් ඔයාලටමයි. පොත බලන්නේ නැතුව මගේ දිහා බලා කියන්න ඕනේ. හිමීට කම්පියුටර් එක පිටිපස්සෙන් පොත තියලවත් ඒ වගේ වැඩ කිසි දෙයක් කරන්න බෑ පුතේ. හරි? හරි.
දැන් පුතේ වෙලාව ඉවරයි. එන්නකෝ. පාඩම් කරපු අය එන්න බලන්න. එන්න. කෝ එන්න. ඉක්මනට එන්න. කැමරාව ඔන් කරන්න පුතේ. කෝ ඉක්මනට පරක් වෙනවා. හැමෝම එන්න. මං උදව් කරන්නම්. එන්න හැමෝම. දිනුර කැමරා ඔන් කරන්න සිතුක. හරි. දැන් ඔයා මට පාඩම් දෙන්න ඕනි කොහමද දන්නවද? මෙහෙම. හරි? කොහේවත් බලන්න බෑ උඩ. ගෙදර වහලි දිහා බලාගෙන තමයි මේ මට කියන්න ඕන. හරි? වෙන කම්පියුටර් එක දිහාවත් මගේ මොන දිහාවත් වෙන කොහෙවත් බලන්න බෑ. ගෙදර වහලි දිහා. මකුළු දැල්ල එහෙම තියෙනවද අම්මට කඩලා දෙන්න එහෙම ඕනේද කියලා බලන්න වහලි දිහා. වහලි දිහා බලලා තමයි මට කියන්න ඕනේ. හරි? අන්න එහෙම. අමීෂාර ඉන්නේ අන්න හරි. අන්න එහෙම මට කියන්න ඕනේ. හරි. පටන් ගන්න. තේජන්. කියන්න. හරි. උඩ බලා ගන්න පුතේ. උඩ බලාගෙන ඔයා විස්තර ටික පාඩම් කරපු ටික කියන් යන්න මම උදව් කරන්නේ. 1896 අගෝස්තු 23 වෙනිදා ඔහු ඉපදෙනවා. එතකොට ඔහුගේ නම විලියම්. මවගේ නම හීන් මැණිකේ. පියාගේ නම මද්දුහාමි. ඔහුගේ මව මියාවෙන් පසු ඔහුව රැක බලාගත්තේ ලොකු අම්මයි. ඔහු අධ්‍යාපන ලැබූ පාසල් විදියට ගත්තොත් බලංගොඩ උඩ බලන්නේ. බලංගොඩ කතෝලික විද්‍යාලය ඊළඟට කුමාර විද්‍යාලයකින් රජයේ කුමර විද්‍යාලය. කුමාර විද්‍යාලය. ඊ පස්සේ වහලේ දිහා බලාගෙන කියන්නේ. ඊට පස්සේ වලිසිංහ හරිස්චන්ද්‍ර තුමාගේ ඔය දේශනයන් අසා ඔහුට ජාතිය ගැන හැඟීමක් ඇති වුණා. එතනින් එහාට මිස් තව පාඩම් කරගන්න තියෙනවා. අනේ ඊට පස්සේ පැවිදි වෙච්ච අවුරුද්ද 1911 1911 පැවිදි වුණා. බලංගොඩ කවුරු නමින්ද පැවිදි වුණේ? නම මොකද්ද පැවිදි වෙනකොට? බලංගොඩ සරණ ගවේෂී. බලංගොඩ සරණ ගවේෂී නමින් තමයි පැවිදි වෙන්නේ 1911. ඊට පස්සේ 1916 බලන්ගොඩ ඕලු තියෙන ඉතින් ජලයනේ ඕලු කියලා මතක තියාගන්න. ඕලු ගඟ. ඕලු ගඟ උදකුක්කේප සීමා මාලකයේදී උපසම්පදා වෙනවා. ඊට පස්සේ තෙනියාට මිස් බලා ගන්න ඕනේ හොඳට. අනේ මොකක්ද අප්පා මාගෙට කියලා හරියන්නේ නෑනේ. එහෙනම් බලාගෙන කියන්න ඕනේ ඊළඟ සැරේ. හරි. එහෙනම් හරියටම හරි නෑ. හොඳ පුතා කියන්න බෑ. හොඳ පුතා කියන්න. වාගෙටනේ කිව්වේ. හරි. එහෙනම් දැන් එන්න දිනුර. කියන්න. මේ වහන්සේ 1896 අගෝස්තු 23 දින උපත ලබනවා. ඔහුගේ ගිහි නම වන්නේ විලියම්. අම්මගේ නම
කීර්මණිකේ කීර්මණිකේ තාත්තගේ නම මත්තුමාමි. මූගේ කුඩාවල මම මිය යාම තමයි මූව බලාගන්නේ ලොකු අම්මා. මූ ඉගෙන පාසල් යන්නේ බලංගොඩ කතෝලික විද්‍යාලය සහ බලංගොඩ රජයේ පාසලක්. මූගේ පැවිදි ජීවිතයේදී එකල බලංගොඩට පැමිණි පඬිසිංහ හරිශ්චන්ද්‍ර මහතාගේ දේශනයක් අසා ජාතිය පිළිබඳ හැඟීමක් මොහුට ඇති විය. 1911 මාර්තු 2 වන දින ශීලානන්ද තෙරුන් වහන්සේ යටතේ පැවිදි බව ලබා ගත්තා. එවිට ඔහුගේ නම වූයේ බලංගොඩ සරණ ගවේෂී ඉන්පසුව ඊට පස්සේ උඩ බලන්න ඉතින් 1900 කීයද උපසම්පදා 22 16 යනේ 1916 දී උපසම්පදා ලබා ගත්තා. ඊට පස්සේ මල් ජාතියක් මතක් කරන්න කොහෙද උපසම්පදා වුනේ? බලංගොඩ ඕලු අසල. ඕලු ගඟ සීමාවේදී උපසම්පදාව ලබා ගන්නාලාදී උපසම්පදාවෙන් පස්සේ මොකද වුනේ? ආනන්ද විද්‍යාලයේ නෑ ඊට පස්සේ නම වෙනස් කරගත්තනේ කොච්චර කිව්ද අවුරුදු? ඉන්පසු මේ වහන්සේ නම වෙනස් කරගත්තා. මොකක්ද නම දාගත්තේ? බලංගොඩ ආනන්ද මෛත්‍රිය ලෙස. බලංගොඩ ආනන්ද මෛත්‍රිය කියලා. උන්වහන්සේ කිසිවක් ඉගෙනීමට පිළිවෙලෙන් නොගිය අතර පාලි සංස්කෘත සිංහල ඉංග්‍රීසි තමන්ගේ ගුරුන් වහන්සේයින් මහලේ ඊට පස්සේ මොකද කරේ? ඊට පස්සේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීම සඳහා ආනන්ද විද්‍යාලයට වැඩම කළ සේක. ඉන් වසර කිහිපයකට පසු ආනන්ද විද්‍යාලයේ ගුරු තනතුරද ලබා ගත්තා. ඉන්පසු නාලන්දයේ වසර 2ක් සිටි වහන්සේ නාලන්ද විද්‍යාලයේ නමද මේ වහන්සේගේ උපදෙස් මත ගොඩනැගි. නම විතරද? ආදර්ශ පාඨය? හරි. දැන් එයාට නම් හොඳ පුතා කියන්න පුළුවන්. හරි, හොඳ පුතා. හරි. අමීෂ් එන්න. පටන් ගන්න. ඌ 1890 වසරේ අගෝස්තු 23 වෙනි දින උපත ලැබුවේ. ඌගේ මුල්ලම්ගේ ඌගේ මාගේ නම කීර්මණිකේ ඌගේ පියාගේ නම මද්දුහාමි. ඉන්පසු ඌගේ මෑණියන් නියාවෙන් පසු ඌගේ ලොකු අම්මා වූ යසෝහාමි ඌව රැකබලා ගත්ත. ඌ අධ්‍යාපනය ලැබුවේ පාසල් දෙකක් තුනේ බලංගොඩ කතෝලික විදුහල සහ බලංගොඩ කතෝලික රජයේ කුමාර විදුහල වේ. ඉන්පසුව හරිස්කන්ධ නැමැති පුද්ගලයෙක් බලංගොඩට
ඇමින එහි දේශනාව පැවැත්වූ එම දේශනාව පිළියම් මුදින් අසා පිළියෙලට ජාතිය ගැන හැඟීමක් දැනුනේ හ්ම්? ජාතිය ගැන හැඟීමක් දැනුනේ ඉන්පසු 1911 මාර්තු 2 දෙවන දින පැවිදි වෙනවා. එහෙම කිව්වහම ඇති. පැවිදි වූ ඉන්පසු 1916 කවුරු නමින්ද අමීෂ් පුතේ කවුරු නමින්ද පැවිදි වෙන්නේ? නම මොකද්ද පැවිදි වෙනකොට? බලන්ද සරණ ගවේෂ්. සරණ ගවේෂී කියන නමින් පැවිදි වෙනවා. ඉන්පසු 1916 වසරේ වූ හ්ම්. බලන්ගොඩ ඕල්ගඟ අසල උපසම්පදාව ලැබුව ආ. ඊළඟට ඊට පස්සේ මුලනම අතර බලන්ගොඩ ආනන්ද මෛත්‍රී නම අවුරුදු දෙකකට පස්සේ උපසම්පදාවේ බලංගොඩ. ඔව්. ඊළඟට මොකද වෙන්නේ? ඉන්පසු පිරිවෙන් යනවා. පිරිවෙන් යන්නේ නැහැ. ආරම්භ වලට යන්නේ නැතුව පාලි සංස්කෘත සිංහල ඉංග්‍රීසි යන භාෂා මොන්ගේ ගුරු වහන්සේගෙන් ඉගෙන ගත්තේ. ඊට පස්සේ තව ටිකක් ඉංග්‍රීසි ඉගෙන ගන්න යනවා කොහෙටද? පසු ඉංග්‍රීසි ඉගෙන ගන්නට කොළඹ ආනන්ද විද්‍යාලයට ගොස් සර දෙකක් ගුරුවරයෙක් ලෙස කටයුතු කළා. ඊළඟට ආයිත් වසර දෙකක් පසු නාලන්ද විද්‍යාලයට ගොස් නාලන්ද විද්‍යාලයේ ආදර්ශ පාඨය හා එහි නමුද සෑදූ පාසලේ නම සාධාරණ උපදෙස් දුන්නා නේද? හරි. හොඳ පුතා. සිතුක. කියන්න. 1896 අගෝස්තු 23 වන දින බලංගොඩ කිරිතගල ප්‍රදේශයේ හෝ උපත ලැබුවා. ඔහුගේ ගිහි නම වූයේ විලියම්. ඔහුගේ මව හීල්මැණිකේ. පියා නරංගොඩ ආරච්චිගේ මෙතියස් හාමි. ඔහු අධ්‍යාපනය ලැබුවේ බලංගොඩ අම්මා මිය යනවා. ඊට පස්සේ අම්මා මේ ගිහිල්ලා යසෝහාමි කියන යාගේ ලොකු අම්මා එයා බලා ගන්නවා. ඔහු අධ්‍යාපනය ලබන්නේ බලංගොඩ කිරිතිකල කතෝලික විදුහලේ සහ බලංගොඩ රාජ කුමරා විදුහලේ. රජේ කුමාර විදුහලේ වලසිංහ හරිස්චන්ද්‍ර තුමාගෙන් දේශනයක් අසා ඔහු ජාතිකත්වය පිළිබඳ හැඟීමකට පත් වුණා. හැඟීමක් ඇති කරගන්නවා. 1911 මාර්තු 2 වන දින බලංගොඩ සරණ ගවේෂ යන නාමයෙන් පැවිදි වුණා. 1916 ජූලි 14 වන දින බලංගොඩ ඕලුගඟ උදුක්කේප යන ස්ථානයේ සීමා මාලකය කියලා කියන පුතේකට. සීමා මාලකේ උපසම්පදාව ලැබුවා. උපසම්පදාව ලබා අවුරුදු 2කින් ඔහුගේ නම බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමි යනුවෙන් භාවිතයට ගත්තා. ඔහු කියන්න බෑ හාමුදුරුවෝ. ඊට පස්සේ ඉගෙන ගන්න පිළිවෙලකට ගියේ නෑ. පාලි සංස්කෘත සිංහල ඉංග්‍රීසි යන භාෂා උන්වහන්සේගේ ගුරුතුමාගෙන්ම ඉගෙන ගත්තා.
ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට උන්වහන්සේ ආනන්ද විද්‍යාලයට 1919 වඩිනවා. 1922 එහි ගුරුවරයෙක් වශයෙන් සේවය කරනවා. ඊට පස්සේ නාලන්දා විද්‍යාලයේ ආදර්ශ පාඨය සහ නමද නිර්මාණය කිරීමට ඔහු දායකත්වයක් දුන්නා. හොඳයි. හොඳ පුතා. දේවනිත කියන්න. උන්වහන්සේ උපත ලබනවා 1896 අගෝස්තු 23 බලංගොඩ කිරිදිගල ගමේ. ඔහුගේ ගිහි කාලය ඔහුට හැඳුන්වුවේ විලියම් කියලා. උන්වහන්සේගේ මව හීන්මැණිකේ, පියා මද්දුහාමි. ඔහුගේ කුඩා කාලයේ මව මරණයෙන් පසු ඔහුව හදා වඩා ගත්තේ ලොකු අම්මා යසෝහාමි. ඔහු ඉගෙන ගන්න ලබන පාසල බලංගොඩ කිරිදිගල කතෝලික විද්‍යාලය සහ බලංගොඩ රජේ කුමාර විදුහලේ. ඔහු වලසිංහ නෙමෙයි කොල්ලෝ වලිසිංහ. සරිච්චන්ද්‍ර හිමියන්ගේ දේශනයක් අසා මැතිතුමාගේ දේශනයක් අසා ජාතිය පිළිබඳ හැඟීමක් ඇති කරගන්න. පිළිබඳ හැඟීමක් ඇති කරනවා. ඔහු ඊට පස්සේ 1911 දී පැවිද්ද ලබා ගන්නවා. එය බලංගොඩ සරණ ගවේෂණ හිමියන් ලෙස ගවේෂී හිමියන් ලෙස ඔහු දැන් ඔහු කියන්න බෑ. දැන් හාමුදුරුවෝ. උන්වහන්සේ 1916 දී බලංගොඩ ඕලුගඟේ සීමාවේදී උපසම්පදාව ලබා ගන්නවා. උන්වහන්සේ එකල පිරිවැදියට නොගිය ගුරු හාමුදුරුවන්ගෙන් පාලි සංස්කෘතික සිංහල හා ඉංග්‍රීසි භාෂාව ගෙනගෙන 1919 දී ආනන්ද විදුහලට ඉංග්‍රීසි නම වෙනස් කරගත්තේ අමතක වුණා. උපසම්පදාවෙන් බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ කියලා අවුරුදු 2කින් පස්සේ නම වෙනස් කරගන්නවා. හරි. ඊට පස්සේ ඉන්පසු ආනන්ද විදුහලට ගොස් එහි ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. ඊට පස්සේ 1922 දී එහි ගුරුවරයෙක් වෙනවා. පසු නාලන්ද විද්‍යාලයට හරි කියන්න. අවුරුදු 2ක් නාලන්ද විද්‍යාලයේ සේවය කරනවා. එච්චරයි මිස් පාඩම් කරේ. ඇයි යන්නේ ඊට පස්සේ ආදර්ශ එච්චර ඉවරයි. නාලන්ද විද්‍යාලයේ නමයි ආදර්ශ පාඨයයි මේ හාමුදුරුවෝගේ නිර්මාණය. නේද? හරි හොඳ පුතා. තව කවුද ඉන්නේ? ඔක්කොමලම කිව්වද නෑනේ? අමීෂ් කිව්වද? ඔව්. මේ කවුද? තේජන කිව්වේ නැද්ද? භාගයයි කිව්වේ. දිනුර කොහොමින් දිනුර? තේජන භාගයයි කිව්වේ. දිනුර කිව්වේ නෑ මට මතක විදිහට. දිනුර කිව්වද? තේජන කිව්වද?
දැන් ඔක්කොමල්ලම කිව්වා. හැබැයි මේ බාගෙට කියපු එක්කෙනා ආයි කියලාද? අමීෂ් කිව්වා, තේජන කිව්වා, තේජන බාගෙට කිව්වේ, සිතුක කිව්වා, දිනුර කිව්වා, දෙව්නෙත් කිව්වා. හරි. තේජන ඊට ටික කියලාද? හොරගෙඩියක්. මේ සෙතනින් හරනේ. ඔව්. මොකද දැන් පැවිදි වෙන එකෙන් නැවතුණා නේද? ඔව්. පැවිදි වුණේ කවදද කියන්න? 1916 දී 11 නේ පැවිදි වුණේ. sorry 1911 දී බලන්ගොඩ සරණ ගවේෂ කියලා සරණ ගවේෂී. ගවේෂී කියලා ඊයස් 1916 දී ඕලුගඟ ආසන්නයේදී ඕලුගඟ ආසන්නයේ නෙමෙයි යන්නේ ඕලුගඟ උදකුක්කේප සීමා මාලකේ. එහෙම මතක නැත්නම් ඕලුගඟ සීමා මාලකේ කියලා කිව්වත් ඇති. උපසම්පදාව ලබා ගන්නවා. උපසම්පදාව ගැන අවුරුදු දෙකකට පසු ඔහු බලන්ගොඩ ආනන්ද මෛත්‍රී කියලා දැනගන්නවා. නම වෙනස් කරගන්නවා. නම වෙනස් කරගන්නවා. ඊට පස්සේ ඔහු පාලි ඔහු සංස්කෘත කියන්න බෑනේ දැන් හාමුදුරුවනේ. පාලි සංස්කෘත සිංහල ඉංග්‍රීසි ගුරු හාමුදුරුවන්ගෙන් බුදුහාමුදුරන්ගෙන් ඉගෙන ගන්නවා. ඊට පස්සේ වැඩිදුර ඉංග්‍රීසි අධ්‍යාපනය සඳහා කොළඹ මේ ආනන්ද විද්‍යාලයට යනවා. ඒ යන්නේ 1919 දී. ඊට පස්සේ 1922 දී ආනන්ද විද්‍යාලයේ මේ ගුරුවරයෙක් වෙනවා. ඊට පස්සේ අර ආදර්ශ පාඨයේදී මොකද්ද වත්තයෝ කොළඹ නාලන්ද විද්‍යාලයේ තරම්පත් හරි ඒක අමතක වුණාට කමන්නේ. කොළඹ නාලන්ද විද්‍යාලයේ නමත් ආදර්ශ පාඨයක් නිර්මාණය කිරීමට සහායක වෙනවා. මතක නැති වුණාට කමන්නේ ආදර්ශ පාඨය. නමයි ආදර්ශ පාඨයයි සකස් කරන්න මේ හාමුදුරුවෝ උදව් වෙනවා. හරි? එහෙම මතක තියාගන්න පුතේ කෙටියෙන් අපිට එන්නේ මේකේ කෙටි සටහනක් නිර්මාණය කරන්න. නැත්නම් කෙටි සටහන් ලියන්න වගේ එකකට තමයි මේ හාමුදුරුවෝ ගැන කෙටි සටහනක් ලියන්න කියලා තමයි ඔයාලට එන්නේ විභාගෙට. එතකොට මේ වගේ චූටි ටිකක් බලාගත්තාම හොඳටම ඇති. හරි? හරි. එහෙනම් හරි. දැන් අපි එහෙනම් අදට නවතිමුද? දැන් හැමෝම කිව්වා නේද? කියපු නැති කෙනෙක් නෑ නේද? නෑ. හරි. එහෙනම් අපි අදට නවතිමු. ඊළඟ දවසේ විදේශීය ධර්ම දූත සේවයෙන් පටන් අරගෙන ඊටු ටික අපි පාඩම් කරගෙන ඉවර කරමු. හරි? නැතුව නිකන් ඔහේ කියවලා අපි ඉවර කරගෙන මේ නෝට්ස් ඔහේ ලියාගෙන වැඩක් නෑ. ඕගොල්ලන්ට මතක තියෙන්න ඕනි මේවා. මේවා අපි ඉගෙන ගන්න නිකම්ම නෙමෙයි විභාගයකට ලියන්න නේද? විභාගයකට ලියන්න නිකම් බෑ. අපි මේවා පාඩම් කරලා තියෙන්න ඕනේ. මතක හිතාගෙන මතක හිතවගෙන අපි යන් ඉස්සරහට නේ? හරි. හරි. එහෙනම් පුතේ අදට අපි නවතිමු. යන්න කලින් අහන්න දේවල් තියෙනවද? නෑ නේ? හරි. එහෙනම් හැමෝටම බුදු සරණයි. අයිබෝවන්. ආයුබෝවන්. අයිබෝවන්.